පාට පාට සමනල්ලෝ ඈත අහසේ පියාඹගෙන යනවා. ඉතින් උන් ඉන්නේ හරිම සැහැල්ලුවෙන්, හරිම නිදහසේ. හැබැයි ඒ වගේ ලස්සන සමනලෙක් වෙන්න කලින් කැතම කැත පණුවෙක් වෙලා ඉඳලා පුදුම කට්ටක් කාලා තමයි අර වගේ ලස්සන සමනලෙක් වෙන්නේ නේද? ඉතින් අපේ ජීවිතත් අන්න ඒ වගේනේ. අපි වෙලාවකට ලස්සන සැහැල්ලු ජීවිතයක් ගත කරන්නම් පුදුම කට්ටක් කන්න වෙනවා, මඩ නාන්න වෙනවා, පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා. එහෙම තමයි, ගණන් ගන්න එපා. ඉතින් ඔන්න වෙනදා වගේම ලස්සන නිසසක් ඔයාලට අරන් ආපු මම ලහිරු මලින්ද. හරි, ඉතින් අපි අහලා බලමුද ඒ ලස්සන නිසඳස. ඇති වෙන හැම දෙයක්ම නැති වෙන ලෝකේ, හිමි වෙන හැම දෙයක්ම අහිමි වෙන ලෝකේ, එක් වෙන හැම කෙනෙක්ම වෙන වෙන ලෝකේ. බැඳීම් කියන්නෙම වෙස්වලාගත්තු දුකක් විතරමයිනේ. ඉතින් මේ ලස්සන අපූරු නිසංසත් මට හම්බුනේ Facebook group එක තිබිලා. හොඳයි. ඉතින් ඔන්න ෆෝකස් බොයි සූදානම් ඔය ලස්සන්ට මේක බලාගෙන අහගෙන ඉන්න. ඔයාටත් පුළුවන් නේද ලස්සනට නිසංසත් ලියන්න. ඉතින් ඔයාගේ ලස්සන නිසංසත් අපේ WhatsApp පිටුවට එවන්න. මම දාලා තියන්නම් පල්ලෙහින් නම්බරේ. අපේ ෆෝකස් බොයි WhatsApp පිටුවේ නම්බරේ දාලා තියන්නම්. ඔයාලගේ ලස්සන නිසංසත් අපිට එවන්න. මම සූදානම් ඒකත් මේ වගේ ලස්සනට කියන්න. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. ආයෙත් දවසක හම්බෙමු ඔයාගේ නිසංසත් එක්ක. මං ගිහිල්ලා එන්නම්.